මහසේනාධිපති මාගේ පැමිණීම ඔබ දෙපළගේ කතිකාවට බාධාවක් නැත ඒව ඉදිරියට ඒව නැහැ කිව්වට. යාපති අවසර දෙවන් මහත්ස. දෙපළට මේකපාර මාගේ ශ්‍රී සත්ත්ව නාමය. බොහොම හොඳයි ජයශ්‍රී ජයශ්‍රී සෝමසිරියා පියසිරියා අම්මට සිරියා දෙවන් මහත්ස. මොනවද සේනාධිපති මේ රාජකීය පත්‍රයට කොහමද ඔබ මේ කියවන්නේ? යාපති අවසර වාචාල කට අහන්නෙම නැහෙනි. හොඳයි ප්‍රථමයෙන් කියපම් බලන්න අද රාජකීය පත්‍රිප්පුවට පැමිණීමට ප්‍රමාදයට හේතුව අයත් මතක් කෙරුවා. ඒ මොකද මතක් කෙරුවා. ඒ සේනාධිපති මහසේනාධිපති යාතර දෙවියන් මොකක්ද මේ මිනිසයාට සිද්ධ වුනේ මේ මගේ දෙයියෝ අයත් මගේ දුක් දෙවිය පෑරුවා. අනේ ස්වාමීනි මහසේනාධිපති යාපති අවසර ඔව් සේනාධිපති මොකද සිද්ධ වුනේ? අද උදෑසනම රාජමන්දිරේ දැන්ඩමක් පිටත් වුණා. ඉතින් යාපති අවසර දෙවන් වහන්සේ කඩුල්ල පැනලා පියවර 3යි තිබ්බේ. ඊට පස්සේ දෙවන් වහන්සේ මට ඇහෙනව එකම පොකරයක්. ඒ කිව්වේ එකම පොකරයක්. ඒ කියන්නේ එකම කලඹ ගෑණියක් දෙවන් වහන්සේ. ඒ කියන්නේ එක කාලකෝට්ටියක් ආලෝකයක් ඇහෙනවා. ඔව් දෙවන් වහන්සේ ශ්‍රේෂ්ඨ ජනනායකයාගේ සේවාදායකයා විදියට. ඔව් රටවැසියා ගැන හොයා බලන්න කියලා ඔබතුමාමිනි කියලා තියෙනවා. යුතුයකම් කියන දේවල් මේ විදිහට ඉෂ්ට ඔව් කරන්නේ. ඔව් 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 දෙවන් වහන්සේ කියන්නේ දෙවන් වහන්සේ මම බැලුවා මේ සද්දෙන් අපේ කට කොයි පැත්තෙන්ද කියලා. හා දෙවන් වහන්සේ එන්නේ දෙවන් වහන්සේ වම් පැත්තේ. වම් පැත්තේ වම් පැත්තෙන් එන්නේ. හා දෙවන් වහන්සේ ඉතින් මම ඉතින් මේ දෙවන් වහන්සේ ගියා බලන්න මොකද මේ සද්දේ කියලා. අනේ දෙවන් වහන්සේ අපේ ගෙට අල්ලපු ගේ නෙවෙයි ඊටා පැත්තේ ගෙදරින් දෙවන් වහන්සේ. ඒ මොකද වෙලා තියෙන කලබ ගෑනිය? ටික්කා මාමලාගේ ගෙදරින් බිසවුන් වහන්සේ. ආගේ මාමා ඔව් ටික්කා මාමලාගේ ගෙදරින්. මම යද්දි සෙනගත් ඉන්නවා මේ වාගේ. හා ඉතින් බිසවුන් වහන්සේ කියන්නේ බිසවුන් වහන්සේ ඔව්. ඔය සෙනග අස්සෙන් පස්සෙන් ගිහිල්ලා මම ඔළුව දාලා බැලුවා. ඉතින් සොයා බැරිය යුතුනේ රටේ ජීවිතේ සේනාධිපති වුණාම. ආපති අවසර දෙවන් වහන්සේ ටික්කා මාමා පෙට්ටියක දාලා ගේ මැද සාලේ මැද දිගා කරලා ඒ මොකද සේනාධිපති? ඒ මොකද මේ මිනිස්සයා ඒ විදිහට පෙට්ටියකට දාලා තියන්නේ දෙවන් වහන්සේ වලකච්ච ගහලා මොකක් කරලා වලකච්ච ඒ කිව්වේ මොකක් හරි ක්‍රීඩාවක්ද? වල්පතු දෙක එහෙනම් ක්‍රීඩාව නෙවෙයි දෙවන් වහන්සේ ටික්කා මාමා කූරියා ගහලා ඒ ගමන අය ගමන කෝරිය ගහනලු දේවිය මොකක්ද මේ මිනිස්සයා කියන්නේ මට නම් තේරෙන්නේ ඇයි බිසුන් වහන්සේ තේරුන්නේ නැද්ද? නැහැ නේ. ඉතින් අපේ ගමේ ගොඩේ කියනවම තමයි ටික්කා මාමා මැරිලා මැරිලා ආන්ත්‍රාවේ හා අන්තරා වෙලා ආන්ත්‍රාවෙලා ඉතින් දෙවන් වහන්සේ ගහක් ගලක් වගේ හිටපු ටික්කා මාමට මොකද උනේ කියලා හොයලා බලන්නත් එපේ. ඔව් ඉතින් දෙවන් වහන්සේ කියන්නේ දෙවන් වහන්සේ මම වටින් තොටින් මේ වගතුක හොයලා බැලුවා. හා හොයලා බලද්දි දෙවන් වහන්සේ ටික්කා මාමට එදා මන්දේම රාත්‍රියේ දොට්ටු පිල්ට යන්න උඹනාවක් ඇති වෙලා තියෙනවා. මොකේද යන්න ගංගුලුව බාණ්ඩ යන්න. මොකක්ද මේ මිනිස්සයා මේ කියන කතාව ඇයි අර පඳුරු තලන්න යනවා කියනවා. මොකක් කරනවා පඳුරු තලන්න යනවලු ගංගුලුව බාණ්ඩ යනවලු. ඒ දොට්ටු පිල්ට කියන්නේ වැසිකිළියට යන්න. වැසිකිළියට වැසිකිළියට යන්න. මන්දේම රාත්‍රියේ හා කොහමරි ටික්කා මාමා මේ අතෙන් හුළුවිත්තත් පත්තු කරාගෙන මේ අතෙන් ලබ්බත් අරගෙන ලබ් ලබ්බ අර වතුරයි යන්නේ. ලබු කැටේ ලබු කැටේ ඔව් ඉතින් සේනාධිපති ඕකත් අරගෙන ගියාද යන්නෙත් ඉතින් ඔය ඉතින් කැලේටනේ. ඔව් දෙවන් වහන්සේ කියන්නේ දෙවන් වහන්සේ ටික්කා මාමා යන පාරේ හිටියා අර මේ පෙණයක් වාගේ කුල්ලක් තියෙන්නේ. පෙණයක් වගේ කුල්ල ඔව් අර ඒකමද ලොකුවට පයන්න තියෙන්නේ. පෙණයක් වගේ කුල්ල ඔව් පෙණයක් වාගේ කුල්ලක් අනේ මන්ද මේ සේනාධිපති මහා දෙවියෝ බලන්නකෝ මේ මිනිස්සයා කියන කතාව ඇයි බැංකුවට වැරදුනාවත් පෙණයක් වගේ කුල්ලක් නෙමෙයි කුල්ලක් වගේ පෙණයක් කුල්ලක් වගේ පෙණයක්. ඉතින් දෙවන් වහන්සේ කියන්නේ අර මෙහෙම හිටගෙන මෙහෙම ගහන්නේ නාගයා නාගයා පූලලියා කොහමද දෙවන් වහන්සේ පූලලියා දෂ්ට කරුවා ටික්කා මාමා. ගමේ ගොඩේ කියන්නේ පූලලියා කියලානේ දෙවන් වහන්සේ. අනේ මට මම නම් වචන කවදාවත් දාලා නැහැ. ඔව් අපේ ගමේ තියෙන භාෂාව තමයි යෝග. ඒ කියන්නේ දැන් මේ මිනිස්සයාට මේ සර්පයා දෂ්ට කරා සර්පයා දෂ්ට කෙරුවා. ඉතින් අනේ ඉතින් ටික්කා මාමාගේ සර්ප විස උග්‍ර වෙලා කට වහගෙන හිටපිය. ටික්කා මාමාගේ සර්ප විස උග්‍ර වෙලා ටික්කා මාමා අන්තරා වුණා. මේ සර්ප විසට තමයි මේ මිනිස්සයා අන්තරා වුනේ අන්තරා වුණා. ඒකට ඉතින් ටික්කා මාමා හොරපොල් කැඩුවා.
ටික්කා මාමා ඒක නම් ගිහිල්ලා අත ගාලා බලන්න ඕනේ. දේවයන් වහන්සේ කියන්නේ දේවයන් වහන්සේ ඔව් සේනාධිපති. කොහොම හරි මේ ටික්කා මාමා දරුවෝ හැමත් හදලා තියෙනවා. දරුවෝ කී දෙනෙක් විතර ඉන්නවද ඔය ටික්ක මාමට? දේවයන් වහන්සේ ටික්කා මාමට දරුවෝ 4යි. දරුවෝ 4යි. විසුණුනාන්තර කියන්නේ ඇතුළට 2යි පිටට 2යි. ඒ මොකද ඒ? මේ කතාවේ තේරුම. ඇතුළට 2 කිව්වේ දේවයන් වහන්සේ පිරිමි දරුවෝ 2යි. ඇයි ඇතුළට දෙක උනේ කොහොමද? ඇතුළට 2 කියන්නේ මූන්ටි තුමන් අවුරුදු 20ක් 25ක් වෙච්ච ගම. කොහේ කිරියම්මා කෙනෙක් හරි කමන්නේ ගත්තා ඒක අගෙට. ගේ ඇතුළට. ඒකාගේ ඇතුළට. පිටට දෙක කියලා කිව්වේ. පිටට 2 කිව්වේ ගෑනු දරුවෝ 2යි. ඇයි ඉතින් පිටට කියලා කිව්වේ? පිටට කියලා කිව්වේ මූන්ට අවුරුදු 10 12 වෙච්ච ගම. අන්න විදිනවා මදනය. මොකක් කරනවා? විදිනවා. ඔව් මාල්තරා විදිනවා. මල්සරා විදිනවා. එතකොට මූන්ට ඉන්න බෑ කුලප්පු අල්ලනවා. ඕන අවුරුදු 40ක 50ක එකෙක් හරි කමක් නෑ. අත ගත්තා ඒ කිප්පනලා ගියා. ඒ කියන්නේ පිට වුණා. පිට ඒ නිසා පිටට. ඔව් ඒ පිටට. හරි. එතකොට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඔව් එතකොට මොකද්ද මේ සිද්ධ වෙච්ච කලබගෑනිය? කලම ගෑණි කියන්නේ ටික්කා මාමගේ දරුවෝ 4 වැදගත් රක්ෂාවල් තමයි කරන්නේ වෘත්තීන්. හොඳ පූර්තියක යෙදෙන දරුවෝ 4 ටික්කා දෙනෙක්. මාමා නැතත් වැදගත් විදියට ළමයි හදලා තියෙනවා. ආහ්. දේවයන් වහන්සේ කරුමේ කියන්නේ ටික්කා මාමගේ මලගෙදර ඇවිල්ලා තාත්තගේ මලගෙදරත් මුන් වඩන්නේ රක්ෂාවේ හැටියට. මොනවා? ඒ කිව්වේ වෘත්ති හැටියට අන්න බිසෝන්හස් දැකලා නැහැ නේද? අනේ මම නම් දැකලා නැහැ. මමත් දැකලා නැහැ මමත් ඔය දැක්කමයි. ටික්කා මාමගේ පළවෙනි දරුවා දේවයන් වහන්සේ. ඔව් වැඩිමහල් දරුවා. වැඩි මහල් දරුවා මේකි ගෑනු දරුවේ. යන දරුවෙක්. මේකි දඬන්න වෙනම කාමරයක් තනියම දීලා. ඒ කියන්නේ ඒ තරම්ම විලාප දෙදී මේ පහුගිය වෙච්ච දේවල් මතක් කර කර අඬනවා. ආයිත් වෘත්ති හැටියට දඬන්නත් එපේ. ඇයි ඉතින් තමන්ගේ තාත්තා අන්තරා වුණාට පස්සේ දුකයි නෝ? දේවයන් වහන්සේ වෘත්ති හැටියට දඬන්න ඉඩපාඩුත් එපේ. ඒ කිව්වේ දේවයන් වහන්සේ මේ කියවිල්ලා ටික්කා මාමගේ පළවෙනි ගෑනුවා වෘත්තියෙන් නර්තන ආචාර්යවරියා. එතකොට කොහොමද මේ එතන හැසිරුනේ කොහොමද මේ ඒ රංගනයන් එක්කලා හඳා වෙලපුනේ? දේවයන් වහන්සේ කියන්නේ දේවයන් වහන්සේ බිසවුන් වහන්සේ අනරව බලන්න වට වෙලා මිනිස්සු. මේ කියන්නේ දේවයන් වහන්සේ උත්තරට අවිල්ලා දේවයන් වහන්සේ නටු ශාස්ත්‍රයෙන් කින්ඩිය. කින්ඩිය? ඔව් කින්ඩිය. මොකක්ද ඒ කින්ඩිය? ඒක කින්ඩිය නෙවෙයිද? ඉන්දිය නෙමෙයි මිනිස්සු. ඔකට කියන්නේ මෙන්ඩිය. මැන්ඩිය බැංකුවට වැරදිලා. දේවයන් වහන්සේ මේ කියන්නේ දේවයන් වහන්සේ වෘත්ති හැටියෙන්නේ. ඔව්. තාත්තේ! මගේ පුතු තාත්තේ! ඇයි මන් දාලා ගියේ? මේ ශාස්ත්‍රානුකූලව තමයි. මහා සේනාධිපති. යහපති අවසර දුක වැඩි උන අඩවුවට කලින් ඇල්ලුවා කස්තිරම. අඩවුවට කලින් කස්තිරම ඇල්ලුවා. කස්තිරම ඇල්ලුවා. ඉතින් දේවයන් වහන්සේ පළවෙනි දරුවා ඔහොම අඬනවා. ඔව්. දේවයන් වහන්සේ ටික්කා මාමගේ දෙවෙනි දරුවා. දෙවෙනි දරුවා. මේකි දේවයන් වහන්සේ ගෑනු දරුවෙක්. අනේ මේක නම් වැඩි කලබලයක් නෑ දේවයන් වහන්සේ. ඔව්. මේ කියන්නේ ටික්කා මාමගේ මිනිහ පාමුල ඉඳගෙන. මේ අතෙන් හිරමණයක් වගේ එකක් අරගෙන. මෝල් ගහක් වගේ එකක් අතුල්ලා තමයි අඬන්නේ. මොකද්ද හිරමණයක් අරගෙන? හිරමණයක් වගේ එකක් අරගෙන මෝල් ගහක් වගේ එකක් අතුල්ලනවා. මොකද්ද ඒ කියන කතාව? මේකේ වෘත්තිය දේවයන් වහන්සේ සංගීතාචාර්යවරියා. එතකොට මොනවද මේ අතේ තියාගෙන ඉන්නේ? දේවයන් වහන්සේ මන් නම් හිටියේ හිරමණේ මෝල් ගහයි කියලාම තමයි. බිසවුන්නත් මොකද්ද අර ඔය මතුල්ලාද සොර යන්නේ උඩට. අතුල් උඩට යනවා ඒ මොකද්ද? එතකොට ගල සද්දයක් එන්නේ. වයලී නේද? මේ වයලීනේ. හරි. ඉතින් කොහොමද? මේ කියන්නේ තාත්තේ මගේ බුදු තාත්තේ ඇයි මන් දාලා ගියේ? තාත්තේ මගේ බුදු තාත්තේ ඒ උත්තර උඩට යනවා දේවල්. ඇයි මන් දාලා ගියේ? තාන්ටෝයින්ටින් ඒ මොකද? දුක වැඩි වුණා තත් පෙර කැඩුනා. ඔය බලන්නකො දුක වැඩිකමට. දුක වැඩිකමට තත් පෙර කැඩුනා. ඉතින් දේවයන් වහන්සේ දැන් තමයි ටික්කා මාමගේ වැඩි මහල් පිරිමි දරුවා. එතන මේ තුන්වෙනි දරුවා. තුන්වෙනි දරුවා. ඉසුන්නාන්ත මේකට අඬන්න මැදේක කඩලා දෙකක් එකට කරලා. මොනවා? ඒ කිව්වේ? මැදේක කඩලා දෙකක් එකට කරලා. ඒ කිව්වේ ඉසුන්නාන්ත ඔව් සේනාධිපති. මැද පිටිය කඩලා කාමර දෙකක් එකට කරලා. ඒ මොකටද කඩුවනේ? දේවයන් වහන්සේ මේක අඬන ඇඬිල්ලට
හා. මොනවත් නැහැ පිටි නිකන් පෙනේනවා වගේ. මොනවා? ඔව්. අඬිලු බලන්නේ පොල් ගස් උඩ තල් ගස් උඩ. ඔය බලන්නකෝ. ඇයි එයා වෘත්තයක් විදිහට මොකක්ද කළේ? මේක වෘතියෙන් අංගම්පුර සටන් ශිල්පියෙක්. හා. අංගම්පුර මේක අඬන්නේ මේ දේවයන් වහන්සේ තාත්තේ! මගේ බුදු තාත්තේ! මරන්න කලින් කන්න ගන්න වෙලාවක් බැරි වුණා. තාත්තේ! සේනාධිපති මේ සිටින මගේ ස්වාමියා. ඇඳිල්ල වැඩි වුණා. තව පොඩේ අංගම්පුර පෙන්නන මෙතන මං කොර වෙනවා. මේ මිනිස්සයාට නිච්චින ඉන්න තැනවත් නේද? යහපති අවසර. ඔව් ඉතින් කියපන්. දේවයන් වහන්සේ ටික්කා මාමගේ 4 වෙනි දරුවා. බාල දරුවා. බාල දරුවා. දේවයන් වහන්සේ කියන්නේ දේවයන් වහන්සේ කොයි ගෙදර? පුරතලට හැදෙන එකani බඩ පිස්සා. බලදරුවා ඉතින් මේක අර තරම්ම වැදගත් රස්සාවක් කරන්නේ නැහැ. හැබැයි මේකත් රස්සාවක් කරනවා. මොකද්ද දැන් මේ මිනිස්සු කොහොමද ඇසිරෙන්නේ? මේකගේ වෘත්තිය තමයි ගමෙන් නගරටත් නගරෙන් ගමටත් එන අස්ප කරත්තේ සල්ලි එකතු කරන එක. මේක අර අනිත්‍ය උන්ට දෙක වෙන්නේ නැහැ. මේක අඬන්නේ ගෙදර. ඔව්. උළුවස්ස ගාව දේවයන් වහන්සේ. මේක අඬන්නේ දේවයන් වහන්සේ. අඬන කට්ටිය අඬන්නේ කට්ටිය පස්සට. මේ මිනිස්සු දැන් හසුරවනවා. ඔය මැදින් ඉස්සරහට කනතර කට්ටිය ගොක්කිට ගාවට කන කට්ටිය ගෑම් ගෙදරට අඬන කට්ටිය අඬන කට්ටිය පස්සට. ඒකනේ දේවිය. ඉතින් ඕක තමයි දැන් ඔය කලබගෑනි. කියලා දේවයන් වහන්සේ දරුවෝ හතර ඔහොම අඬනවා. මේක වැඩිපුරම දුක කියන්නේ කුසවුපන් ගෑන්ටනි. එහෙනම් ඉක්කුසේ උපන්. ඔව් ඒක කුසවුපන් ගෑන්ටනි. අපේ කොහොමද මිනිස්සේ කුසේ උපදින්නේ? ඒකනේ එන්න. ආදරණීය බිරින්දේව. ඒක කුසයි නෙවෙයි දීපෙන්නේ. මොනවද මේ කියන්නේ? ඒක ඒක කුසේ උපදින්නේ තමන්ගේ ආදරණීය සහෝදරිය. එහෙමත් නැත්නම් සහෝදරයා. ඕකත් ඒක කුසයි වගේ තමයි තුම්පොල කස්සම් කරලානේ ගන්නේ. අනේ අපේ නන්දා අඬනවා දේවයන් වහන්සේ කියන්නේ ඇඬිලා. මොනව කියලා සේනාධිපති හරියටම දුක ඇති. තමන්ගේ ආදරණීය ස්වාමියා මේතිලා තියෙන්නේ. මිනිහ ගාව ඉඳගෙන අඬනවා. අයියෝ මගේ දෙයියෝ. කියලා හඬනවා දැන්. අයි මන් දාලා ගියේ. පොඩි කෙල්ලේ පාලගහේ පොල්ලට යරන් තියාපන්. දැන් මේ හඬන අතරේ මගේ කෙල්ලේ මාරියොත්‍ර කල්ලා දාන්න පාහුලන් වදී. අයියෝ මගේ දෙයියෝ. ඊයේ රාත් මට මීයා බෙල්ලුවනි මගේ දෙයියෝ. මොනවා? සේනාධිපති තාපති අවසර මම උට ගියා දේවන්. යනවනේ එන්නගේ කතාවට. මම 탁තාලා දුවගෙන ගියා නන්දගාවට. අපේ නන්දරුවන් ඊයේ රාත් මට මීයා බෙල්ලුවනි මගේ දෙයියෝ. මොනවා කිය අඬනවා. තාපති අවසර මම ගිහිල්ලා නන්දට හිමිට තත්ත්වයක් දැම්මා. අපේ නන්දා මොකද්ද ඔය කියන්නේ කියලා. දේවයන් වහන්සේ ඔබතුමාටයි විසුණු වහන්සේට ඇති සුන්දර මතක. ඔව් එහෙම දේවල් තියෙනවනේ ඉතින්. ටික්කා මාමා මිය යන්න පෙර දවසේ කොමාරි මුදුන් යටේ දිගේ එනවා මීයා වී කන්නේ. ගේ මුදුන් වහලේදී. මුදුන් යාලේ දිගේ ඔව්. දෙති ටික්කා මාමා බූරුවා දරුවෙක් අඬනවා අම්මට දුක නැද්ද? කිරිමණ්ඩලේ දොර ඇරියොත් හොඳ නැද්ද? ඉතින් කතාව කියපන්කෝ. යාපති අවසර දේවාලන්තු කියන්නේ පිට්ටමාමට කොහොමයි නන්දට ඔක මතක් වුණා. ඔව්. මටත් ඒක මතක් කළා තමයි හරි කියන්නේ. අයියෝ මගේ දෙයියෝ ඊයේ රාත් මට මීයා පෙන්නුවනේ කියලා අඬනවා. මම ටී නන්දා ගාවට කියලා නන්දා කිව්වා නන්දා කිසි දෙයකට බයින්න එපා කවුරු නැතත් උඹට මං ඉන්නවා. අමුලේ තාදන්නේ වගේ දේවල් කියනවනේ අපි උන්නත්. කියලා ඉවර වෙලා මං එළියට බැස්සා. එළියට බහලා වටේතෝටේ විස්තර බලාගෙන යද්දි නන්දා දුවගෙන ආවා මං ගාවට. මොන සේනාධිපති? නන්දා දුවගෙන ඇවිල්ලා මට කියන කොල්ලෝ ඒකත් මගේ හිතේ ඈ. සේනාධිපති කොල්ලෝ ඒකත් මගේ හිතේ ඈ. ඔය බලන්න. මේ ඇඬිල්ල අවුවස්සේ. මම ටක් ගාලා ඉතින් මොව කරලා යද්දි ඉන්නවා බඩවල් ලොකුයන් තුන්දෙනෙක්. මොනවා? බඩවල් ලොකුයන් තුන්දෙනෙක් ඉන්නවා මන් දිහා බලනවා කුඩු ගන්නවා. මොකද මේ බඩවල් ලොකු අසනීපයක්වත්ද? අසනීපයක්වත් නෙවෙයි. මම හොයලා බැලුවා කවුද මේ කියලා. ඔව්. දේවන් වහන්සේ කියන්නේ ගමේ මරණාධාර සමිතිය. සභාපති භාණ්ඩාගාරිකයි ලේකුණු තුන්දෙනා.
දේවයන් වහන්සේ අර බඩවැල් ලොකුයි දන්නවද? හා දන්නේ නේ. සමාජික මුදල් හොරා කාලා. සේනාධිපති කට ප්‍රවේශයෙන්. ඒක නෙන්නම් යාපති අවතර මම ගිහිල්ලා බැලුවා මොකද මේ තුන්දරා මේ කියන්නේ කියලා. ඔව් මම කුටු ගාන්නේ. හා පිටකා මාමගේ මිනිහ ගව තියන්නේ ඇද්දල ජෝඩුවක් නෑලු. ඔව් සේනාධිපති අපි මාලිකාවෙන් අරගෙන යන්න එපායේ. මාලිගාවෙන් අර යන්නේ ඒකටත් පොඩි හරි ගානක් දෙන්න වෙන්නේ නෑ බිසවුනාන්ත. මේ තුනටියෙන් මගේ කකුල් දෙක කපලා අරගෙන. මොනව සේනාධිපතිගේ මේ පාද දෙක කපාගෙන යන්නේ. තුනටියෙන් මගේ කකුල් දෙක කපලා අරගෙන වකුඩු කරලා ටිකා මාමගේ මිනිහ ගව තියන්න. මොනවා ඉතින් සේනාධිපති ඒකට කැමති වුණාද? ආයි බිසවුනාන්ත කොහෙ කැමති වෙන්නේ? ඒක දෙන්න සේනාධිපතිට රකින්න පවුලක් තිබෙනවනේ. ඔව් තව ගජමුතු මාරලාවත් නෑ නේ දේවයන් වහන්සේ. නේ අපේ පේනවා ඇද්දල වගේ කකුල් දෙක යාපති අවසර ඕක තමයි ප්‍රමාදයට හේතුව. මොනවා හරි කියලා මගේ හිත වෙනතකට යොමු කරනවා දේවිය. ඒකනේ හැමදාමත් මේ මිනිස්සයා කරන්නේ. මහා සේනාධිපති යාපති අවසර ඊයේ මධ්‍යම රාත්‍රියේ මමත් මගේ ස්වාමියාත් සාකච්ඡා කර සිටියේ. දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් දරුවන්ටත් ඉටු යුතුකම් පිට කොටසක් තියෙනවා. යුතුකම් කීපයක් තියෙනවා. ඔව්. දරුවන්ගෙන් දෙමව්පියන්ට දෙමව්පියන්ගෙන් දරුවන්ට. ඔව් සේනාධිපති. ඉතින් ඒ යුතුකම් නිසි කාලට වේලාවට කරලා දෙන්න ඕනේ. ඔව් කාට වේලාවට කරලා දෙන්න ඕනේ. නමුත් ගමේ ගොඩේ උදවිය වගේ නෙවෙයි අපි. හා අපි රාජ මන්දිරය තුළ ජීවත් වෙන මහරජ උත්තමයන් වහන්සේ කෙනෙක් මගේ ස්වාමියා. ඒ කියන්නේ ගමේ කොටයි මේ රාජ්‍ය කියන්නේ එකම මේ වෙනසක් තියෙනවද? සේනාධිපති මෙහෙමයි. හා අපිට ඕන විදිහට හැමෝටම ඕන විදිහට තීරණ ගන්න බැහැ. ඒකත් ඇත්ත. දරුවන්ගෙන් දෙමව්පියන්ට දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු යුතුකම් මොනවද කියලා පුංචි කොටසක් කියවනම් බලන්න සේනාධිපති. අනේ ඉතින් ගමේ කොටේ විදිහට නා. ඔන්න ඉතින් මේ ළමයා පොඩි කාලේ ඉඳන් හදලා වඩලා මේක ඕනේම සාමාන්‍ය යවුවනේ වයසට. ඔව්. අවුරුදු 18 මේ වෙනවා. ඔව් බද්ද යවුවන විය. යවුවනේ එනවා. හ්ම්. පිරිමි දරුවෝ. ඔව්. මේක ඉස්සරලා මැන්නේ ගෙදර කන්නාඩිය ගාවට. මොනවා කැඩපත ළඟට යනවා. ඔව්. ඒ මොකද ඒ කණ්ණාඩිය ගාවට යන්නේ ගිහිල්ලා මේක උඩේට කරකිනවා නං. මේක කරකිනවද? ඔව්. මේක. රැවුල රවුල කරකිනවා නම් මේක හිතනවා හරි ධම්මටත් ගෑණියෙක් ඕනේ. මේක ඔව් ඒකට කොහොමද දෙමව්පියන්ට ප්‍රකාශ කරන්නේ? මේක එකපාරේ වුණා පෙන්නන්න යන්නේ. එකපාර ප්‍රකාශ කරන්නත් බෑනේ. ඔව් ඉතින් දෙමාපියන්ට එක හිලාවම ප්‍රකාශ කරන්න බෑනේ මේක දේවයන් වහන්සේ මේක ඉදිරිපිටි වලින් තමයි පෙන්නු කරන්නේ. මොනවද ඊගෙමෙන්ගේ ඉදිරිපිටි කියන්නේ මේක වුන් හැටියට දැන් වුන් තාත් දෙන්න යනවා ගහනවා රහට්ටියටත් පයින් මේ හට්ටියටත් ගහනවා පයින් මේක එතකොට ඉතින් ඕන් අර අහිංසක මිනිස්සයා ඒත් අර උත්තර කාලයක් හදපු මිනිස්සයා එතකොට ගෑනට කතා කරලා ගෑණියේ කොල්ලටත් දැන් කාලේ හරි වාගේ දැන් මේ කොල්ලගේ තාත්තා කියන්නේ කොල්ලගේ තාත්තා කියන්නේ අර ඉදිරිපිටි වලින් තමයි පෙන්නන්නේ. දැනගන්නේ ඒ කියන්නේ දෙමව්පියෝ දන්නවා මේ හැසිරෙන්නේ මේ කාරණේ නිසා කියලා අන්නේ ඒකයි දේවයන් වහන්සේ මේ කාරණේ කියලා දෙමව්පිය තේරුම් ගන්නවා. තේරුම් ගත්තා පස්සේ දේවයන් වහන්සේ ඒක ඉතින් අනේ දෙමව්පිය කරලා දෙන්නම ඕනේ නැහැ. හොඳයි ඉතින් දැන් එතකොට පිරිමි දරුවෙක් නේ ඒ යහන දරුවෙක් වුණොත් අම්මෝ ගෑනු දරුවෝ දැන් නම් කතා කරලා වැඩක් නැහැ. ඒ සේනාධිපති ගෑනු දරුවෙක් කියන්නේ ගෙදරට මිනි පහනක් නේ. මිනි පහන තමයි පහනේ බැරි වෙලාවත් දැල්ල පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් පහන නොකියම ගිහිල්ලා. ඒක සේනාධිපති වැටුනේ නැහැ. මොකද මට සීටිනේ දියණියක්. ඒක තමයි ඕවට නිතරම තෙල් මෙව්වා දාන්න ඕනේ මේ බිසවුනාන්ස. ඕවා දැන් වැටුනේ නැහැ සේනාධිපති කුමක්ද ප්‍රකාශ කරන්න කියලා. තර විදිහම තමයි ඉඟි බිඟි පාන්නේ. තෙල්ලෝ අත්තර දරුණු විදිහට නෙවෙයි ඉඟි බිඟි පාන්නේ. තෙල්ලෝ ඉතින් ගමේ කොටේ උන්නම් බූරු ඇඳට වෙලා මෙහෙම නිදියාගෙන පොට්ටේ හපහපා මෙහෙම තමයි පොට්ට හපහපා. ඒ මොකටද සේනාධිපති කොට්ටේ මුල්ලක් කපන්නේ? පොට්ටේ මුල්ල හපන්නේ ඕනේ කියලා කියන්නේ. ඒ විදිහට තමයි ගෑනු දරුවන් පෙන්නන්නේ අම්මට කියන්න බෑනේ. ඔව් අම්මට කියන්න බෑ මට මිනිහෙක් කියලා ඔව් අම්මා කියන කෙල්ලේ මුතුලා තුගාගන්නේ. එතකොට මම කියන උඹට ඕන නම් උඹ තුගාගන්නේ. මේ තමන්ගේ ආදරණීය මෑණියන්ට එහෙම යාමන්ත්‍රණය කරන්නේ. ඕකයි ගමේ ගොඩේ මේක රාජ මන්දිර අතුරේ තියෙන වෙනස. දෙවිය මොකද තියෙන්නේ අප බහැදකීමට කැම්පෙමි ස්වාමීනි එක් නෙවෙයි සේනාධිපති පොඩ්ඩක් බලන්නකෝ ශබ්දයක් එන අතුල් රාජ මන්දිරේ වෙනදවට නම් අප රාජකීය පත්‍රිකුවට පැමිණලා මොහොතකින් පැමිණෙනවා නේද ඉක්මනට අද මේ පියද බලාගෙන ඉතින් විතර සේනාධිපති
අපි දැන් ඒ ගැන ඒපරමින් සිටින්න ඕන කාලය සීනාදුට ලැබිලා මම තියෙනවා. ගොඩක් ඉවසලා ඉන්නකෝ.